හායි good morning අදත් මම මේ උදේම උයන්න හදන්නේ මම මුලින්ම හදන්නේ චිකන් ටෙම්පරාදුවක් මේකට වැඩි වෙලාවක් යන්නේ නැතුව අපිට ඉක්මනටම හදා ගන්න පුළුවන් මුලින්ම මම මේකට සුදු ලුණු බික් 3ක් විතර ගන්නවා ලුණු පොඩ්ඩක් වැඩිපුර යනවා මම මෙතන ලුණු ගෙඩි 3ක් විතර කපා ගන්නවා දැන් මාළු මිරිස් කරලක් කරපිංචා ටිකක් ලෑස්ති කර ගන්නවා මම පැය භාගයකට කලින් ගම්මිරිස් කුඩුයි ලුණුයි කහයි දාලා චිකන් ටික හොඳට සීසන් කරගත්තා දැන් මේ සීසන් කරගත්තේ චිකන් ටික පෑන් එකක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකොට හොඳට බැද ගන්න ඕනේ මේ විදිහට හොඳට බැදුනට පස්සේ මම ලුණු කරපිංචා සුදු ලුණු දාලා හොඳට කවලම් කර ගන්නවා මේකට කෑලි මිරිස් තේ හැඳි 3-4කුත් දා ගන්නවා දාගෙන මේක හොඳට කවලම් කරලා විනාඩි 10ක් විතර අඩු ගින්දරේ උයා ගන්නවා ඊළඟට මම හදන්නේ පරිප්පු ඒකට අවශ්‍ය ලුණු කරපිංචා සුදු ලුණු අමු මිරිස් මම ලෑස්ති කර ගන්නවා දැන් හොඳින් සෝදාගත් පරිප්පු වලට මේ ටික ඔක්කොම දාලා කහයි 3-5යි දාලා මම මේක දිය කිරෙන් උයා ගන්නවා දැන් මේ හොඳට තැම්බිච්ච පරිප්පු එකට ලුණු ටිකක් දාලා කවලම් කරලා මිටිකිරි චුට්ටක් දාලා මන්නවා මම මේ මෙනු එකට හරියන්න පොල් සම්බෝලෙකුත් හදාගත්තා. මේක තමයි මං අද හදාගත්ත මෙනු එක. පොල් සම්බෝල පරිප්පු චිකන්. මම මේකට හරියන්න පිත්තරේකුත් බැදගත්තා. මේක වැඩ දවසට ඉක්මනට හදාගන්න පුළුවන් මෙනු එකක්. මම උයලා ඉවර වෙලා හදාගත්ත ෆුඩ් සැලඩ් එක තමයි මේ තියෙන්නේ. දැන් මං උයලා ඉවරයි. දැන් මං බඩු වගයක් ගන්න කාගිල්ස් එකට යන්න හදන්නේ. දැන් මං ගෙනාපු බඩු ටික අස් කරන්න හදන්නේ. දැන් ඔක්කොම වැඩ ඉවර වෙලා මම නිදහසේ තේ එකක් බොන්න හදන්නේ. මෙන්න මේ විදිහට තමයි මගේ උදේවරුව ගෙවුනේ.